like and subscribe. නියෝජ්‍ය පොලිස්පති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා හම්බ වුණා. අපේ ප්‍රශ්නේ තමයි ඔන්මැස් දීලි අගතියටපත් වන අවුරුදු 3ක් තිස්සේ මේ දැවෙන ප්‍රශ්නේ පාරේ යන එනමන් නැතුව ඉද්දි ගරු අධිකරණයේ මයිස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් යනවා. ඊය නඩුවාරයේදී අපි ඉදිරිපත් කරා අර පොත දෙන්න. ගරු අධිකරණයට ඉදිරිපත් කරා 212ක මේ වගේ පොතක්. ඒ කියන්නේ මේ අය තමයි අහිංසක. ඒ කියන්නේ පල්ලැහැම ලේයර් එකේ සල්ලි අරන් තියෙන පුද්ගලයෝ. දැන් මේ අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ නියෝග කරා තාම ඒක කරනවා පෙවුන්නේ නැති හින්දා අපි ගරු පොලිස්පතිතුමා ගාවට ආවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් අපිට සහතික වුණා ඊගාව නඩුවාරයේදී මේ කට්ටිය ඇරස් කරලා මේ කට්ටිය අධිකරණයට ඉදිරිපත් කරන කටයුතු කරනවායි කියන එක. ඒ වගේම මේ ඉන්නේ අමල් කියන පුද්ගලයෙක් විදේශ විනිමය කියන අපේ අහිංසක කොල්ල කෙල්ලොන්ගේ මුදල් ගසා කනවා මෙයා බෝඩරේ එහෙම නැත්නම් ඉතාලි බෝඩරේට හොලෙන් ගන්නවයි කියලා. කෝටි ගාණක් අහිංසක මිනිස්සු. ඒ වගේම මෙයා ලංකාවේ account 20ක් විතර මෙයා හදාගෙන ජාලයක් හදාගෙන තවත් ගේමක් ගන්නවා. දැන් මෙයා ඉතාලි වල ඉන්නවා මොන්තන්චිනෝ කියන නගරයේ කස්තල් ලොදි කියන වෙලෝනා කියන හොටෙල් එකේ මෙයා සේවය කරනවා. ඉතින් අපි එයාව දැන් ඊයේ අල්ලලා තිනවා අපේ කොල්ලෝ. හැබැයි රටේ නීතිය ක්‍රියාත්මක වුනේ නැති ඉඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පතිතුමා හරහා දැඩිව නීතිය රෙඩ් නෝටිස් දාලා මෙයාව ගෙන්නන්න වැඩේ කරනවා කියලා එතුමා කිව්වා. ඒ නිසා අපේ අයට ඇත්තටම අද සාධාරණයක් වෙයි කියලා නැත්නම් වුණා කියලා අපි හිතලා අද මෙතනින් යනවා. නැවත අපි එනවා අපිට සාධාරණයක් උනේ නැත්නම්.